අයිබෝවන් සුබ දවසක් 2026 අගෝස්තු මාසයේ මාසික පලාපල විස්තරය තමයි අපි අද ගේන බලාපොරොත්තු වෙන්නේ. කලින් අපි මේෂ ලග්නයේ ඇතිවන්නා වූ සුභාසුභතාවයන් පිළිබඳ කතා කර අගෝස්තු මාසය තුල අද අපි කතා කරන්නේ මේ සිකුරුට හිමි උෂම ලග්න හිමියන්ට අගෝස්තු මාසයේ ඇතිවන්නා වූ සුභ අසුභතාවයන් කොහොමද කියලා. අපි බලමු උෂම ලග්න හිමියන්ට මෙම ග්‍රහචාරය කොහොමද ගෝචරයේ සිදුවන්නේ කියලා. අගෝස්තු මාසයේ ආරම්භයේ කුජ ග්‍රහය ලග්නයේ ගෝචරය සිදු වෙනවා. ඒ වගේම බුධ ග්‍රහය දෙවැන්නේ සක්ෂේත්‍ර බලයෙන් ගෝචරය සිදු වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහය උච්ච බලයෙන් රවි සමග තුන්වැන්නේ ගෝචරය සිදු වෙනවා. ඒ වගේම සිකුරු හා කේතු හතරවැන්නේ ගෝචරය සිදු වෙනවා. ඒ වගේම රාහු සහ සතු ග්‍රහය දසවැන්නේ ගෝචරයෙන් තමයි අගෝස්තු මාසය ආරම්භ වන්නේ. ඒ වගේම සෙනසුරු ග්‍රහය 11 යන්නේ ගෝචරය සිදු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි අගෝස්තු මාසය උෂම ලග්න හිමියන්ට ග්‍රහචාරය ගෝචරයේ සිදුවන්නේ. මෙම ග්‍රහ ගෝචරය අනුව අගෝස්තු මාසයේ උෂම ලග්න හිමියන්ට ඇතිවන්නා වූ සුභ අසුභතාවයන් කොහොමද කියලා අපි බලමු. විශේෂයෙන් ලග්නයේ කුජ සිටීම නිසා ඔබ තුළ විශාල උද්‍යෝගයක් හා ක්‍රියාශීලී බවක් ඇති වෙන කාල සීමාවක්, අලුත් වැඩ ආරම්භ කිරීමට කැමැත්ත වැඩි වෙන කාල සීමාවක්, ඉක්මන් තීරණ සහ කෝපය නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. අනිකුත් සමග කතා බහ කිරීමේදී වගේ වැඩ කටයුතු කිරීමේදී බොහොම සැලකිලිමත් වන්න. අර උද්‍යෝගකර භාවය නිසා ඒ වගේම හදිසි තීන්දුව తీරන ගැනීම වගේ දේවල් නිසා අන්‍ය සමග මත ගැටුම් වගේම යම් ගැටුම් තත්ත්වයක් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව බොහොම සැලකිලිමත් වන. විශේෂයෙන් විවාහ ජීවිතයේ වගේ ගත කරන ප්‍රේම සම්බන්ධ පවත්වන අයටද අනික් පාර්ශ්වය සමග බොහොම සුවද වැඩ කටයුතු කරන වග බලා ගන්න. මොකද හදිසි තීන්දුව తీරන ගැනීම මේ වගේම දෙදෙනා අතර යම් මතභේදාත්මක ගැටලු ඇති වෙන්න පුළුවන්. දෙදෙනා අතර නොරිත්සුණු ස්වභාවයන් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව සැලකිලිමත් වන්න උෂම ලග්න හිමියන්. ඒ වගේම රැකියාවේ විශේෂයෙන් රැකියාව ගැන කතා මේ දසවැන්න තුර රාහු සඳුගේ ගෝචරයෙන් තමයි මේ අගෝස්තු මාසය ආරම්භ වන්නේ. මේ නිසා රැකියාවේ යම් වෙනසක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ස්ථාන මාරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන සිටි කුෂම ලග්න හිමියන්ටද ඒවට අවස්ථාව උදා වෙනවා. විශේෂයෙන් තමන් කරන රැකියාවේ යම් වෙනසක් ඒ වගේම අලුත් දෙයක්ට නව ආරම්භයක් ඇති කරගන්න සුසු කාලයක්. විශේෂයෙන් ව්‍යාපාර වගේ දේවල් වගේම නව රැකියාවක් වගේ දෙයකට යන්න උත්සාහ කරනවා නම් මේ කාලය තුල ඒවට අවස්ථාව වේදෙනවා. විශේෂයෙන් දැන්ට කරන රැකියාවේද සැලකිය යුතු වෙනසක් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් යම් වෙනසක් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම නව වගකීම් වැඩි වෙන කාල සීමාවක්. දැන්ට කරන රැකියාවේ අමතර වැඩ කටයුතු වේදෙන කාල සීමාවක්. ඒ වගේම අමතර වගකීම් ලැබෙන කාල සීමාවක්. ඒ නිසා රැකියාවේ තුල යම් මේ පීඩනයක් යම් ගැටලු සාගත බවක් ඇති වෙන්න පුළුවන්. නමුත් අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න ඒ තුලින් යහපත් තත්ත්වයක් උදා කරන්න පුළුවන්. විශේෂයෙන් ආයතන ප්‍රධානීන් සමග යම් ගැටුම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව සැලකිලිමත් ඉවසිලිවන්ත වැඩ කටයුතු කරන්න. මේ මොහොතේ ලග්න භාවයේ කුජ ග්‍රහය ආදගත කරන බව නිසා ඔබගේ ආවෝගීශීලී ගතිය වැඩි වෙන කාල සීමාවක්. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම 11 වෙනිදා තුල සෙනසුරු ග්‍රහයාගේ ගෝචරය සිදු වෙනවා. මේ නිසා වෙහෙස මහන්සිල වැඩ කටයුතු කරන කාල සීමාවක් වෙනදාට වැඩිය තමාගේ කය වෙහෙස වැඩ කරන්නේ වගේම මානසික වෙහෙස වැඩ කරන කාල සීමාවක් මේ උෂම ලග්න හිමියන්. විශේෂයෙන් මේ මහන්සිය තරමට තමයි ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක් මේ උෂම ලග්න හිමියන් මේ කාල සීමාව. විශේෂයෙන් 9 වෙනි අධිපති 10 වෙනි අධිපති වශයෙන් 11 වෙනි සෙනසුරු ග්‍රහයා ගෝචරය සිදු වෙනවා. මේක බොහොම යහපත් කාල සීමාවක් උෂම ලග්න හිමියන් මේ පැත්තෙන් කත් කළ. නමුත් දැන්ට කරන වැඩ කටයුතු යම් ප්‍රමාද බවක් ඇති වෙන කාල සීමාවක්. විශේෂයෙන් ලැබීම් තත්ත්වය යම් පහත වැටීමක් නැත්නම් විස්තාර භාවයක් නොතිබෙන කාල සීමාවක්. වරින් උස් පහත් වෙන ස්වභාවයක් ආර්ථිකමය ගැටලු ප්‍රශ්න ඇති වෙන කාල සීමාවක්. ඒ නිසා බොහොම යහපත් බොහොම ඉවසිලිවන්ත වැඩ කටයුතු කරගන්න. ආදායම යහපත් වුවත් ස්ථීර රඳාපවතින නොපවතින කාල සීමාවක් උෂම ලග්න වෙන මේ කාල සීමාව. ඒ වගේම මතක් කරන්න ඕන මේ උෂම ලග්න හිමි ව්‍යාපාරිකයන්ට මේ කාල සීමාව විශේෂයෙන් අන්‍ය සමග බොහොම යහපත් වැඩ කටයුතු කරන්න, තමාගේ ව්‍යාපාරය දියුණු කරගන්න ලැබෙන කාල සීමාව. විශේෂයෙන් වෙනදාට වැඩිය ව්‍යාපාර වැඩ කටයුතු සාර්ථකත්වයක් එහෙම නැත්නම් දියුණුවක් ඇති වෙන කාල සීමාවක් මේ කාල සීමාව. විශේෂයෙන් දැන්ට කරන ව්‍යාපාරට අමතර වෙනත් තව ව්‍යාපාර වගේ දේවල් වලට අතගසන බලාපොරොත්තු වෙන උෂම ලග්න හිමියන්ට මේ අගෝස්තු මාසයේ බොහොම යහපත් ඒ වගේ දේවල් වලට බොහොම සුසු කාල සීමාවක් නිසා උෂම ලග්න හිමියන් මේ පිළිබඳව සැලකිලිමත් වන්න. තමාගේ ආර්ථිකත්වය යහපත් කරගන්න, ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න පුළුවන් කාල සීමාවක් උෂම ලග්න හිමියන්ට. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු වල නිරසින්න උෂම ලග්න හිමියන්ට තරමක් සැලකිලිමත් වන්න මේ කාල සීමාවේ යම් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් වගේ දේවල් ඒවට වෙන් කිරීමේදී බොහොම සැලකිලිමත් වන්න. පාඩු ලබන්න පුළුවන් කාල සීමාව මේ කාල සීමාව. විශේෂයෙන් තමාගේ හිතවතුන් සමග තමයි ව්‍යාපාර කටයුතු වගේ දේවල් කරනවා නම් උෂම ලග්න හිමියන් තරමක් සැලකිලිමත් වන්න. පාඩු වගේ දේවල් ඇති වෙන රැවටීම් වගේ දේවල් වලට අසු වෙන්න පුළුවන් මේ කාල සීමාව නිසා. ආර්ථිකයත් ඒ වගේ මුදල් කල්පනා කිරීමේදී බොහොම සැලකිලිමත් වැඩ කටයුතු කරන්න. තමාගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ඉවසිලිවන්ත වැඩ කටයුතු කරන්න උෂම ලග්න හිමියන් මේ කාල සීමාව. ඒ වගේම
තමාගේ මුදල් බොහොම මේ කළමනාකාරීත්වයෙන් යුක්තව වැඩ කටයුතු කරන්න වෘෂභ ලග්නයේ මේ කාල සීමාව දෙවැන්නේ සක්සේස ඵලයෙන් කුද්ද ග්‍රහය ගෝචරයේ සිදු නිසා ලැබීම අතින් යහපත් වූවත් මේ අනුකුත් ග්‍රහ පිහිටීම අනුකුත් ග්‍රහ ගෝචර නිසා අනවශ්‍ය මුදල් වියදම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන වෘෂභ ලග්නියන් මුදල් කළමනාකරණය පිළිබඳ බොහොම යහපත් වැඩ කටයුතු කරන්න වෘෂභ ලග්නියන් ඒ තුලින් සාර්ථකත්වයක් ඒ තුලින් දියුණුවක් ලබන්න පුළුවන් වෘෂභ ලග්නියන්ට. ඒ වගේම හතරවැන්නේ කේතු සහ සිකුරු ග්‍රහයගේ ගෝචරය සිදු වෙන නිසා නිවාස අලුත් එළිය කටයුතු වගේ දේවල් වාහන වගේ දේවල් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ පිළිබඳ කොටතරම මේ කාලේ සැලකිලිමත් වන්න යම් පාඩු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිවාස ඉදිකිරීම වගේ දේවල් කටයුතු කරනවා නම් මේ කාලේදී ඒවට මුදල් වැඩි ප්‍රවියදම් වෙන කාල සීමාව වෘෂභ ලග්නියන්ට. ඒ වගේම පෞල් ජීවිතය හදාගත කිරීමේදී මේ කාලේ සීමාව බොහොම විසිලිවන්ත වැඩ කටයුතු කරන වෘෂභ ලග්නියන්. මොකද රහයෑම වගේ දේවල් ඒ වගේම හදිසි කලබල වීම හදිසි තීන්දුව ගැනීම ඒ වගේ අනෙක් පාර්ශවයට අවනත නොවීම අනෙක් පාර්ශවය වගේ අහුම්කම් නොදීම නිසා පෞල් ජීවිතයේ යම් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මේ කාල සීමාව. ඒ පිළිබඳව සැලකිලිමත් වන වෘෂභ ලග්නියන්. ඒ වගේ මතක් කරන්න වෘෂභ ලග්නියන්ට විවාහ වෙන බලාපොරොත්තු වෙන සිටින වෘෂභ ලග්නියන්ටද මංගල යෝග උදා වෙන කාල සීමාව. විශේෂයෙන් ආදර සම්බන්ධතාව පවත්වන වෘෂභ ලග්නියන්ට මේ කාලේ බොහොම ඉවසිලිවන්ත වැඩ කටයුතු කරන්න තරහ යෑම වගේ දේවල් අනෙකාගේ අදහස් වලට අවනත නොවීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බාහිර පාර්ශවයන්ගේ යම් ගැටලු ප්‍රශ්න වගේ දේවල් ඇති වෙන්න පුළුවන් තමාගේ විවාහ ජීවිතයට මෙන්ම ආදර සම්බන්ධතාව වලටද. ඒ වගේම එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීම එකිනෙකාට වචනයට අහුම්කම් දී වැඩ කටයුතු කරන්න ඉදිරියේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ තුලින් නැතහොත් යම් ගැටලු ප්‍රශ්න වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ තුලින් සම්බන්ධතා බිඳ වැටීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිවසක් හෝ වාහන හෝ අලුතෙන් ගන්න බලාපොරොත්තු වෙන වෘෂභ ලග්නියන්ට බොහොම සැලකිලිමත් වන මේ කාල සීමාවේ අනවශ්‍ය මුදල් වියදම් ඒ වගේම වංචනික පුද්ගලයන් වලට හසු වීම වංචනික සිදුවීම් වලට මුහුණ දීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය මුදල් වියදම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම සෞඛ්‍ය තත්ත්ව පිළිබඳව කතා කිරීමේදී හිස රදේ රුධිර පීඩනය වගේ දේවල් වගේම ශරීරයේ උෂ්ණත්වය නිසා හටගන්නා රෝග පීඩා වෘෂභ ලග්නියන්ට ඇති වෙන්න පුළුවන් මේ කාල සීමාව. ඒ වගේම මාංශ පේශීන් වල වේදනාවන් ඒ වගේම සුළු අනතුරු පීඩාවන් ලේ ගැලීම් තුවාල වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. විශේෂයෙන් හදිසි වැඩ කටයුතු සිදු කිරීම හදිසි ගමන් විමන් යාම හදිසි වැඩ කටයුතු කිරීම හදිසි ගමන් විමන් යාම වගේ දේවල් සිදු කිරීමේදී බොහොම සැලකිලිමත් හදිසි ගමන් විමන් හදිසි වැඩ කටයුතු වගේ දේවල් කරනවා නම් බොහොම සැලකිලිමත් වන්න වෘෂභ ලග්නියන්ට අනුතර පීඩාවන් වගේ දේවල් ඇති වෙන පුළුවන්. වාහන වල ගමන් කිරීමේදී වාහන පැදවීම සැලකිලිමත් වන්න. තමාගේ මනස බොහොම යහපත් පවත්වා ගන්න ඒ තුලින් යහපත් තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. නැතහොත් මේ කාල සීමාව පොඩක් තරමක් වෘෂභ ලග්නියන්ට මානස අවුල් සාගත ස්වභාවයක් ඇති වෙන පුළුවන් කාල සීමාවක් නිසා තමාගේ වැඩ කටයුතු බොහොම පිළිවෙලට බොහොම ක්‍රමානුකූල බොහොම කළමනාකාරීත්ව වැඩ කටයුතු සිදු කරන්න. ඒ තුලින් මානසික ගැටලු ප්‍රශ්න ඇති වෙන තත්ත්වය අවම කරගන්න පුළුවන්. ඒ තුලින් තමයි වැඩ කටයුතු බොහොම යහපත් පිළිවෙලකට බොහොම ක්‍රමානුකූලව සිදු කර ගැනීමෙන් ජීවිතයේ සාර්ථකත්වයේ සඳහා යන ගමනට බොහොම යහපත් තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. තමාගේ ව්‍යාපාර කටයුතු වගේම රැකියා කටයුතු බොහොම යහපත් තත්ත්වයක් උදා කරගෙන ආර්ථිකත්වයේ බොහොම යහපත් ඇති කරගෙන තමාගේ දියුණුව සාර්ථකත්වය ඇති කරගන්න ඔබ මේ කාලේ බොහොම උත්සුක වන්න. ඒ වගේම දේශගත වෙන බලාපොරොත්තු වෙන වෘෂභ ලග්නියන්ට බොහොම යහපත් කාල සීමාවක ඒවාට යන්න අවස්ථාව වැඩි ඉඩ කඩක් හිමි වෙන කාල සීමාවක පිළිබඳ සැලකිලිමත් වන්න. සමස්තයක් ගත කළ අගෝස්තු මාසයේ වෘෂභ ලග්නියන්ට උත්සාහය කැපවීම සහ ඉවසීම තුළින් ජයග්‍රහණය ලබා ගත හැකි කාල සීමාවක්. විශේෂයෙන් රැකියාව ආදායම් වගේ දේවල් අංශවල යම් ප්‍රගතියක් ඇති වෙන කාලයක්. නිවාස කටයුතු වියදම් සහ මානසික පීඩනය පිළිබඳ සැලකිලිමත් වන්න මේ වෘෂභ ලග්නියන්. ඒ වගේම තමාගේ කෝපය පාලනය කර සැලසුම් සහගත වැඩ කටයුතු කිරීම තුළින් බොහොම යහපත් ප්‍රගතියක් ඇති කරන්න පුළුවන් කාල සීමාවක්. අවසාන වශයෙන් මත තබා ගන්න මේ වෘෂභ ලග්නියන පොදු මාසික බලාපලයක් වන අතර ඔබගේ උපන් සඳහන දශ අන්තර දශ සහ ග්‍රහ බලය අනුකුත් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ පෞද්ගලික සඳහන අනුව විග්‍රහය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. මේ පොදු ග්‍රහ බලාපල විස්තරයක් ඉදිරියට අගෝස්තු මාසය තුල අනිකුත් ලග්නවලද ඇතිවන්නා වූ සුභාසුභතාවයන් පිළිබඳ බලාපල විස්තරය ඔබට ගේන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින අප හා සමග ඔබට සුබ දවසක්.